ආයිබෝවන් මිතුරු ලග්න හිමියනි මගේ ඉසුරු ඇස්ට්‍රොලොජි කේන්දරයේ ගවේෂක හඳහන ඉංග්‍රීසි channel ජ්‍යොතිෂ channel බොදු සෙත් පිරිත් සහ ගී යන YouTube channel සියල්ලත් ඒ වගේම ඉසුරු ඇස්ට්‍රොලොජිකල් and marriage service හා කේන්දරයේ කියන Facebook pages දෙකෙහි සිටින ලක්ෂ දෙකකට ආසන්න මගේ ග්‍රාහක පිරිස මේ වෙලාවේ විශේෂයෙන්ම ආදරයෙන්ම පිළිගන්න අතරතුරේ මෙම වීඩියෝ නරඹන ඔබ හැමදෙනාත් ඊටාම ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා. ජ්‍යොතිෂ පැත්තෙන්, වාස්තු පැත්තෙන්, গুপ্ত විද්‍යාමය පැත්තෙන් හා හස්ත රේඛාමය පැත්තෙන් මගෙන් ලබා ගන්න පුළුවන් සේවාවන් 15ක් කොයි ආකාරයෙන් ලබා ගන්න පුළුවන්ද කියන ආකාරය පිළිබඳ පැහැදිලි කිරීමක් මෙම වීඩියෝවේ අවසානයේ ඔබට ඉදිරිපත් කරලා තියෙනවා. අවශ්‍ය කෙනෙක් ඒ කොටසට සවන් දීලා මගෙන් ඒ සේවාවන් ලබා ගන්න හැටියට මතක් කර සිටිනවා. ඉතින් මා අද ඔබට ඉදිරිපත් කරන මෙම වීඩියෝවේ ලග්න 12ට පොදු වීඩියෝවක් බව විශේෂයෙන් මේ වෙලාවේ මතක් කරන්නට කැමැති. මේ ඉදිරිපත් කරන වීඩියෝවේ තියෙන කරුණු වලින් යම් කරුණු කාරණා එක් අයගේ කේන්ද්‍රයේ ලග්නාධිපති බලවත් වීම අනුව දුර්වල වීම අනුව ඒ වගේම ඔබ වර්ගෝත්තම ඒ වගේම සාධක වැනි උප්පත්තියකින් උපත ලබා තියේද යන්න අනුව ඔබේ කේන්ද්‍ර සටහනේ කේතු ග්‍රහතුමා සිටින බලවත් දුබලකම අනුව ඒ වගේම ඔබ දැනට ගත කරන මහදසාව අතුරු දසාව විදසාව සූක්ෂම දසාව කේතු ග්‍රහතුමා සමග මිත්‍රද සතුරුද යන්න අනුව ඒ වගේම මේ කාලේ ඔබට ඒ රාෂ්ටක අපල කාලයක් පවතිනවාද නැද්ද යන්න අනුව ඒකම ඔබට සුබ ඵල දෙන යෝග පිහිටා තියෙනවද විශේෂයෙන් පංචමහා පුරුෂ යෝග ස්ත්‍රී යෝග ඔබට පිහිටා තියෙනවාද ඒකම ධනය ලබා දෙන විශේෂ ධන යෝග පිහිටා තියෙනවද නැද්ද කියන එක අනුව කේතු ග්‍රහතුමා මේ ග්‍රහ ගෝචරය සිදුවන ස්ථානයට වැටෙන සුබ අසුබ දෘෂ්ටි අනුව ඒකම පෙර ආත්මේ මේ ආත්මය තුලත් ඔබ රැස් කරගත් සහ රැස් කර ගන්නා පින් බලය අනුවත් ඒ වගේම ඔබ විවාහකයෙක් නම් කලත්‍රය සහ දරුවන්ගේ පවතිනා වූ බල දුබලකම් අනුවත් මේ යම්කිසි ආකාරයක සුබ වැඩිවීමක් හෝ අඩුවීමක් සිදුවීමකට ඉඩ තියෙන බව මුලින්ම ඔබට මතක් කරන්නට ඕන. ඉතින් මා ඔබට අද ඉදිරිපත් කරන්න සූදානම් වන්නේ පුරා වසර 10කට පසුව ඔන්න කේතු ග්‍රහතුමා ඔබේ කේන්ද්‍රයේ වික්‍රම ස්ථානය, සහජ හැකියා ස්ථානය, අසල්වැසි ස්ථානය, සහෝදර ස්ථානය වන තුන්වැන්නට පැමිණෙනවා 2025 මැයි මාසේ 18 වෙනිදා රාත්‍රී 7:33ට ඇවිල්ලා 2026 දෙසැම්බර් 5 වෙනිදා දක්වා දීර්ඝ කාලයක් ග්‍රහ ගෝචරයක් පවත්ව ගන්නවා ඔබේ තුන්වැන්නේ. ඉතින් මේ தත්ත්වය පරීක්ෂා කරාම කේතු ග්‍රහතුමාට තුන්වැන්නේ ඊටාම සුබ ස්ථානයක්. මොකද බලවත් වෙලත් පැමිණෙන්නේ. ඒ අනුව ගත්තොත් බලාපොරොත්තු ඔබේ ඉෂ්ට සිද්ධ වෙන කාලයක් හැටියට මුලින්ම මතක් කරන්නට ඕන. ඉතින් මේ කාලේ ඔබේ විවාහ ප්‍රමාද වෙලා තිබුණා නම් ඒ විවාහ කටයුතු සාර්ථකත්වයට පත් වෙනවා යහපත් ආකාරයෙන් මංගල සීනු හැඬ වෙන කාලයක් හැටියට මිථුන ලග්න හිමියන්ට මේ ග්‍රහ ගෝචරය හඳුන්වා දෙන්නට පුළුවන්. විශේෂයෙන් අසල් වැසියන් එක්ක සම්බන්ධතා පළුදු වෙලා තිබුණා නම් එවැනි තත්ත්වයන් බලක්වලා කලින් තිබුණු යහපත් ආකාරයටම ඔබේ සම්බන්ධකම් තහවුරු කරගන්නට ඔබට හැකි වෙනවා කියන එක කියන්නේ බොහොම සතුටින්. ඒ වගේම ගත්තොත් බාල සහෝදර සහෝදරියන්ටත් ඊටාම හොඳයි. ඔවුන් එක්කත් බැඳීම ඉහළ යන කාලයක් හැටියට මේක පෙන්눔 වෙනවා. ඉංජිනේරු වෘත්තිය ඊට අමතරව කාර්මික අංශයේ රැකියා කරන මිථුන ලග්න හිමියන්ට බොහොම හොඳ කාලයක් මේ කේතු බලවත් වීම නිසා ඇති වෙනවා. ලේඛන කලාව, ග්‍රන්ථකරණය, ලිවීම් කියවීම් කටයුතු සිදු කරන රැකියාව ලෙස තෝරාගත් හැම මිථුන ලග්න හිමියෙකුටම මෙම ග්‍රහ ගෝචරයෙන් සුබඵල අත් වෙනවා කියන එක කියන්නට ඕන. ඉතින් ගමන් බිමන් ටිකක් වැඩි වුණත් මේ ග්‍රහ ගෝචරයේ අනුව ඒ ගමන් බිමන් වලින් ඔබට වැඩිපුර ප්‍රයෝජන අත්පත් වෙන බවත් කියන්නට ශමයි. ඉතින් මිථුන ලග්න හිමියනි මේ ග්‍රහ ගෝචරයේ සුබ දෘෂ්ටි තුනක් දෙවැන්නට, හත්වැන්නට, නවවැන්නට හා 11 වැන්න කියන ස්ථාන හතරටත් වැටෙනවයි කියන එක හරි සතුටින් ප්‍රකාශ කරනවා. ඒ අනුව දෙවැන්නට කියන්නේ ධනස්ථානය, ස්වස්ථානයට කේතු ග්‍රහතුමා බලවත් වෙනවා කියන්නේ ඔබේ සුරැකි ධනය තව ආරක්ෂා කරලා වැඩි වර්ධනය කරනවා. ඒ කියන්නේ ඔබේ
මුදල්, රත්තරන් බඩු, ගෘහ භාණ්ඩ, යාන වාහන, ගෙවල් දොරවල්, ඉඩකඩම් ආදී සියලු වස්තුවට අපි කියන්නේ සුරැකී ධනය කියලා. ඒ ධනය තව තව වැඩි වර්ධනය කරගන්නොත් තියෙන ඒවා ආරක්ෂා කරන තත්ත්වයක්ත් මේ ග්‍රහ ගෝචරයත් එක්ක පෙන්눔 වෙනවා. ඒකම මතක තියාගන්න ඔබේ වචනය බොහොම මෘදු අනුන්ට ප්‍රිය මනාප තත්ත්වයක් වෙනවා. රාහු ග්‍රහතුමා බලවත් වුණා වගේ නෙවෙයි මේ ග්‍රහ ගෝචරයත් එක්ක. එතකොට නිතරම රාහු ග්‍රහතුමාගෙන් යම් අසුබයක් වෙනවා නම් ඒක නිතරම කේතු ග්‍රහතුමා ඊට විරුද්ධව ක්‍රියා කරමින් ඒක වළක්වන්නට උත්සාහ කරන බවක් පෙන්ලා යනවා. ඒකම කේතු ග්‍රහතුමා තුන්වැන්නේ ග්‍රහ ගෝචරය දෙවැන්නට දෘෂ්ටි හෙළනකොට වෙන අනිත් කරුණ තමයි අධ්‍යාපනය ලබන ඕනෑම වයසක කෙනෙකුගේ අධ්‍යාපන කටයුතු සාර්ථකත්වයට පත් වෙනවා. තමන්ගේ උත්සාහයෙන් කරන හැම කටයුත්තකම හොඳ ප්‍රතිඵල හිමි වෙනව විතරක් නෙවෙයි තමන්ගේ කලත්‍රය සහ දරුවන් සමග ගත කරන ජීවිතයේ පොඩි පොඩි ගැටුම් අමනාපකම් මතභේද තිබුණනම් මේවා සමනය වෙලා බොහොම වාසනාවන්ත කාලයක් ඔබට ගත කරන්නට අවස්ථාව ලැබෙනවයි කියන එකත් මේ වෙලාවේ මතක් කරන්නට ඕනේ. ඒකම මේ ග්‍රහ ගෝචරයේ හත්වැන්නට වැටෙන ග්‍රහ දෘෂ්ටිය නිසා ඔබේ කලත්‍රයාට යම්කිසි රෝගාබාධ අසනීප මානසික පීඩා වලින් පෙළෙමින් හිටියනම් ඒවෙන් සහන සැලසෙනවා. ඔබ හවුල් ව්‍යාපාරයක් කරනනම් ඔබේ හවුල්කරු සමග පුංචි පුංචි මත ගැටුම් තිබුණනම් ඒවා සමනය කරගන්නට හොඳ අවස්ථාවක් වෙනවා. විශේෂයෙන් ධන හානිය අනවශ්‍ය වියදම් ඔබට කපාර ගන්නට පුළුවන් වෙන ග්‍රහ ගෝචරයක් තමයි මේ ඇති වෙන්නේ. ඒකම ඔබේ රැකියාව අස්තිරව පැවතුනා නම් ස්ථිර තත්වයකට මේ ග්‍රහ ගෝචරයත් එක්ක පත් වෙනවයි කියන එකත් කිව හැකියි. විශේෂයෙන් කේතු ග්‍රහතුමාගේ ග්‍රහ ගෝචරයත් එක්ක සතුරු කරදරත් ඔබට විරුද්ධව පවතින සතුරු කරදර යටපත් වෙන බවක් පෙන්눔 කරනවා. විශේෂයෙන් ගත්තොත් මේ ග්‍රහ ගෝචරයේ තවත් දෘෂ්ටියක් වැටෙනවා. ඔබේ නවවැන්න පුණ්‍යස්ථානයේ භාග්‍යස්ථාන ධර්මස්ථානට අන්න ඔබ පිනට දහමට වැඩිපුර ලැබි කරනවා. ඒ වගේම ඔබේ පූජ්‍ය පක්ෂයට දෙමව්පියන්ට ගුරුවරුන් සහ වැඩි හිටියන්ට වෙනදට වඩා වැඩි ලැබිකමක් පුද සත්කාර කිරීම නිසා ඔවුන් පෙරලා ඔබට ආශිර්වාද කරනවා. මේ නිසා සමාජයේ ඔබ ධර්මිෂ්ඨ පුද්ගලයෙක් හැටියට ප්‍රසිද්ධ වෙන්නට පටන් ගන්න. ඒකම දීර්ඝ ගමන් බිමන් විදේශ ගමන් ඔබට හිමි. ඒ වගේම මතක තියාගන්න වැඩිපුර වන්දනා ගමන් බිමන් පූජනීය ස්ථාන කරා යන්නට ඔබට සිද්ධ වෙනවා. වෙනතර වඩා ආගම දහමට නැඹුරු වීම ඉහළින්ම දකින්න පුළුවන්. ඒකම දේව භක්තියත් දෙවිවරුන් කෙරේ තියෙන බැඳීම භක්තිය ඇදහිීම වැඩි වෙන කාලවකවානුවක් වෙනවා. ඉතින් තමන්ගේ දරුවන්ගේ දරු මුණුපුරන්ගේ කටයුතු හින්දා ඔබට සතුටටපත් වෙන්න පුළුවන් කරුණු කාරණා ඔවුන්ගේ ක්‍රියාවලින් ඇති වෙනවා. විශේෂයෙන්ම ගත්තොත් එහෙම හොඳ පිරිස් හඳුර ගන්නට ලැබෙනවා. ඒකම ධනලාභත් ඔබට මේ කාලය තුල හිමි වෙනවයි කියන එක මතක් කරන්නට අවශ්‍යයි. පියාටත් අසනීප කරදර තිබුණා නම් ඔහුගේ ආර්ථිකයේ පසුබැසීම් තිබුණා නම් ඒ තත්වයන් ගොඩක් දුරට සමනය වීමක් සිද්ධ වෙනවා. කේතු ග්‍රහතුමා මූල ත්‍රිකෝණ බලයෙන් මේ ස්ථානයට දෘෂ්ටියක් හෙළීම නිසා. ඒ වගේම මේ ග්‍රහ ගෝචරයේ තව දෘෂ්ටියක් ඔබේ ආදායම ගැන කියවෙන සියලු ලැබීම් ගැන කියවෙන ලාභස්ථානය අයස්ථානයටත් වැටෙනවා 11 වෙන්නට. එතකොට 11 වෙන්නටත් කේතු ග්‍රහතුමා තැන්පත්ව සිටීම, ගෝචරය සිදුවීම, දෘෂ්ටි හෙළීම, බලවත්ව හෙළීම තාම සුබඵල දෙන තත්ත්වයක් ඇති වෙනවා. ඔබගේ පෙනුම අන්‍යයන්ගේ ආකර්ෂණයට ලක් වෙන බව මුලින්ම කියන්න ඕන. ඉතින් ආදායම් ලැබීමටත් බොහොම හොඳයි. ඒ ලැබෙන ආදායමත් ආරක්ෂා කරලා හිර කරලා තැම්පත් කරලා වියදම් වෙන්න නොදී ආරක්ෂා කරන එකත් මේ කාලේ අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා කියන එක මතක් කරන්නට ඕන. ඉතින් ලේඛන කලාවට සම්බන්ධ හැම කෙනෙකුටම ලියන කියන කටයුතු වලින් දිවිගෙවන රැකියාව කරන හැම කෙනෙකුටම මේ ග්‍රහ ගෝචරය ඊටාම සුබඵල දෙන තත්ත්වයක් වෙන්න කරනවා. විශේෂයෙන් වැඩිමහල් සහෝදරයින් එක්ක බැඳීම ඉහළ යන වගේම සමාජයේ වෙසෙන අසරණ අන්ත දුප්පත් අය කෙරෙහි ඔබේ තියෙන ආදරය කරුණාව වැඩි වෙලා ඔවුන්ට ආධාර උපකාර කරන්නට ඔබට වැඩිපුර සිද්ධ වෙන කාලයක් බවත් මතක් කරන්නට ඕන. ඉතින් දරුඵල ප්‍රමාද වෙලා හිටි මිථුන ලග්නෙහි මේ විවාහ කාන්තාවන්ට දරුඵල පිළිබඳ සීන සැබෑ කරගන්නට එක්ක දරු උපත් සිඳ ගැනීම, ඒ වගේම වාසනාවන්ත දරුවන් ප්‍රසූත වීම වැනි තත්වයන්ට ඔබට සතුටු ආකාරයෙන් මුහුණ දෙන්නට අවස්ථාව ලැබෙනවා කියන එකත් මේ වෙලාවේ ප්‍රකාශ කරන්නට කැමැති. එහෙමනම් විශ්ව මාතාවගේ අති උතුම්
ආකර්ෂණය වැඩිපුරම ලැබෙන අංකය වන්නේ 9. ඉතින් 9 වෙන්න හිමිවන්නේ මේ 2025 වර්ෂයට 2025 එකතු කරාම ඒ අනුව විශ්ව මාතාවගේ ආකර්ෂණය මේ වගේ සුබ ග්‍රහ ගෝචර වැඩියෙන් ඔබට ලබා දෙනවට ඔබ වැඩිපුර විශ්ව මාතාවට ආශිර්වාද කරන්න මමත් විශ්ව මාතාවගේ ආශිර්වාදය ඔබට වැඩියෙන්ම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි. මගෙන් ලබා ගන්න පුළුවන් සේවාවන් පිළිබඳ විස්තරයක් මම දැන් කරන්න කැමතියි. ඔබට දේශීය සහ ඕනෑම රටකට අදාළව දල කේන්ද්‍ර ඒකම භාව කේන්ද්‍ර සකසා ගන්න පුළුවන්. ඒ ඇසුරින් එම කේන්ද්‍ර දෙකම හදලා සකස් කරලා අලුතෙන් ඔබට විනාඩි 30කට වැඩි පලාපල කතනයක් ඔබේ WhatsApp, Viber, Imo, Botim වලට ලබා ගන්නත් පුළුවන්. ඒකම අපල වලට කළ යුතු පිළිවෙත් පත්‍රිකා ඔබට ඒ සමග ලබා ගන්න පුළුවන් වගේම එම රෙකෝඩින් එකත් ඒ වගේම අපල පත්‍රිකා ටිකත් ලැබුණට පස්සේ වේලාවක් යොදාගෙන ඔබට අවශ්‍ය ඕනෑම කාලයක් අරගෙන මගෙන් එවන ලද පලාපල කතනය පිළිබඳ දීර්ඝ පැහැදිලි කිරීමක් කර ගැනීමටත් අවස්ථාව තියෙනවා. ඒකම අපල සඳහා નિયમિત පරිදි ඝන පිහිටුවල සකස් කරන ලද සෙත් කවි රචනා කිරීමටත් ශ්‍රී විෂ්ණු කතරගම සමන් දිව්‍ය රාජෝත්තමයන් වැඩ සිටින දේවාලයක එම සෙත් කවි මාලාව දින 7ක් වරු 7ක් අදාළ පූජාවන් තබලා ඔබ මෙරට හිටියත් විදේශගතව හිටියත් ඔබ වෙනුවෙන් එම කටයුත්ත ඉෂ්ට සිද්ධ කරලා දෙන්න සෙත් කවි ගායනා කරන්න මාලාව හැකියාව තියෙන බවත් ප්‍රකාශ කර සිටිනවා. ඒකම ඔය අපල සඳහා નિયમિત වාර ගණන ඒ කියන්නේ 10 වාරයකට වඩා වැඩි වාර ගණනක් ජීවම් කළ යන්ත්‍ර ටයිගර්ස් අයි බ්‍රේස්ලට් ඒ වගේම අදාළ මැණික්ගල් එබ්බ වූ මුදු අගස්ති රුද්‍රාක්ෂ ඕනෑම කිල්ලකට ඔරොත්තු දෙන පරිදි කිලි හරණය කරලා සකස් කරවා ගන්න පැළඳවීමේ කටයුතු මාලාව ඉෂ්ට සිද්ධ කරගන්න පුළුවන්. ඔබේ නමට එම වාර ගණන ඒ කියන්නේ 10 වාරයකට වඩා වැඩි වාර ගණන ජීවම් කළ බවට මගෙන් පටිගත කළ MP3 ෆයිල් එකක් ඔබට මෙම යන්ත්‍රය පැළඳීමට ප්‍රථම ලබා ගන්නට පුළුවන් බවත් මතක් කර සිටිනවා. ඒකම මුළු සිරුරම ආවරණය වන පරිදි සිරුරේ තියෙන ඇස්වහ, කටවහ, හෝවහ, අඬෝවැඩියා දෝෂ, යක්ෂ, പ്രേත, පිසාච, කුම්භාණ්ඩ යනාදී අමනුෂ්‍ය දෝෂ, ඒ වගේම අනවින කොඩිවින හදි හූනියම් වැල්පැන්නුම් ඉරිපැන්නුම් වැනි හිනා බෙහෙත් කැවීම වැනි නරක තත්වයන් වැනි දෝෂ තත්වයන් සියල්ල සමනය කර ගැනීම සඳහා සත් අඩියේ දෙහි කැපීමේ සාන්ති කර්මය මාලාව ඉෂ්ට කරගන්න පුළුවන්. වගේම තත්කාලහා නිමිති ශාස්ත්‍ර ඔබට මා වෙතින් ඔබට ඉටු කරවා ගැනීමට හැකියාව ඇති බවත් ප්‍රකාශ කරනවා. ඒකම නිවාස නැකත්, විවාහ නැකත්, අකුරු කියවීමේ නැකත් ආදී එකී නොකී සෑම වර්ගයකම නැකත් වර්ග මාලාව සකස් කරවා ගැනීමට හැකියාව තියෙන බවත් මේ වෙලාවේ මතක් කර සිටිනවා. විශේෂ වශයෙන් නිවෙස් වල කටයුතු ආරම්භ කිරීමට කලින් හෝ නිවසට ප්‍රවිෂ්ඨ වීමට කලින් සිදු කරන අංග සම්පූර්ණ බහිරව පූජාවන් මා වෙතින් ඉටු කරවා ගන්නට පුළුවන්. විශේෂ වශයෙන් 20 පොරොන්දම් ඇතුළු තවත් පොරොන්දම් වර්ග 8කුත් ඒ වගේම ජ්‍යොතිෂයේ සඳහන් වෙන විවාහ දෝෂ 21කින් ඔබට කොතරම් එම දෝෂ ගැලපෙනවාද කියලා කේන්ද්‍ර හිමියන් දෙදෙනෙකුගේ පොරොන්දම් පරීක්ෂාව මාලාව මනාව ඉටු කරවා ගන්නටත් හැකියාව තියෙනවා. ඒ වගේම පෝරුවේ චාරිත්‍ර, අකුරු කියවීමේ චාරිත්‍ර, නව ගෘහයන්ට ව්‍යාපාරික ස්ථානවලට ප්‍රවිෂ්ඨ වීමේදී සිදු කරන චාරිත්‍ර විදිත් මාලාව ඉටු කරව ගන්න පුළුවන්. විශේෂ වශයෙන් ඝන පිහිටුවල පුජ්‍යලයාගේ ව්‍යාපාරයේ වාහනවලට හිතා පළ දෙන නම් තබා ගැනීමත් මගෙන් ඉටුවක් කරවා ගන්නට පුළුවන්. විශේෂ වශයෙන්ම නිවස, භූමිය ඇතුළු සෑම තැනකම පවතින වාස්තු දෝෂ මාලාව පරීක්ෂා කරවා ගන්න පුළුවන් බවත් මේ වෙලාවේ මතක් කරන්න කැමතියි. ඊට අමතරව වාස්තු විද්‍යානුකූලව නිවාස සැලසුම් අඳවා ගැනීමට ඔබට මගෙන් අවස්ථාව තියෙනවා. තවත් සුබ පැත්තේ සියලුම গুপ্ত විද්‍යා කටයුතු මගෙන් ඉටුවක් කරවා ගන්නට පුළුවන් වගේම ඔබේ විවාහ දෝෂවලට ගැළපෙන පරිදි මනාල මහතා හෝ මනාල මහත්මිය සොයා දීමේ බාහිර දූර වගකීමත් අප වෙතින් ඉටු කරවා ගන්නට පුළුවන් බව අවසාන වශයෙන් මතක් කර සිටිනවා. එසේනම් ඔබට තෙරුවන් සරණයි දෙපිහිටයි.